හරි. අපි දැන් කතා කරන්නේ ICT වල මෙන්න මේ බූලියන් ලෝස් කියන පාර්ට් එක. එතකොට අපි බලමු මෙන්න මේ කොහොමද මේ ලෝස් ඇප්ලයි කරන්නේ. එතකොට මේ ලෝස් අපි ඔප්පු කරලා පෙන්නනවා. මේවා ප්‍රූව් කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම මේක වෙන්නේ මෙහෙම විදිහට ට්‍රුත් ටේබල් එකක් කරා අපිට මේක ඔප්පු කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් බලමු කොහොමද මේක කරන්නේ කියලා. අපි බූලියන් ඉගෙන ගන්නකොට මෙන්න මේ බූලියන් ලෝස් කියන පාර්ට් එක ගොඩක්ම වැදගත්. ඇත්තටම මේකේ තියෙනවා ප්‍රධානම වශයෙන් මේ බූලියන් ලෝස් තියෙනවා හයක් වගේ. හරිද? ප්‍රධානම වශයෙන් හයක් තියෙනවා. ඒ කියන්නේ ඒවයි අතරේ අණු කොටස් තියෙනවා. තව ඒ කියන්නේ ඒ හය ඇතුළත ඔක්කොම කොටස් එක්ක සම්පූර්ණ ලෝස් 22ක් වගේ තියෙනවා. හරිද? මේකෙන් ගොඩක්ම වැදගත් දේවලුත් තියෙනවා. ඒ වගේම දේවල් දැනගන්න ඕන. ඒ කියන්නේ O level syllabus එක ගත්තොත් මේක සමස්තයක් වශයෙන් මේ ඔක්කොම 22ම ඕන නැහැ. ඒක ඕනේ පොඩි යම් ප්‍රමාණයක් තියෙනවා. ගොඩක් ගත්තොත් මේකේ ගොඩක් වැදගත්ම දේ තමයි ඩි මෝගන්ස් ලෝ කියන එක. එතකොට මෝගන්ස් ලෝ කියන එක කොහොමත් අපි ඇප්ලයි කරනවානේ ගොඩක් තැන්වලට. අපි මෙන්න මේ ලෝස් කියන ටික දැන් වැඩිපුර ඉගෙන ගන්න ඕන අයට ඒ ලෙවල් ICT කරනවා නම් හරි O levels වලට හරි නැත්නම් ඊට එහා මොනවට හරි ඉගෙන ගන්න ඕන නම් අපි බලමු මෙන්න මේ ලෝස් ටික කොහොමද කියන්නේ අපි ප්‍රායෝගිකව යොදන්නේ කියලා. ඒ ප්‍රායෝගිකව යොදන්න අපි මේකේ තියරි ටික හරියට ඉගෙනගෙන ඉන්නවා. මේ ලෝස් මොනවද කියන එක ට්‍රුත් ටේබල් එකක් එක්ක ප්‍රූව් කරගෙන අපි පොඩ්ඩක් හරියට බලමු මේක කොහොමද වෙන්නේ කියලා. හරිද? ඉස්සෙල්ලම ගත්තොත් මම මේක පොඩ්ඩක් සරල ස්ට්‍රක්චර් දෙකක් විදිහට මම මේක කිව්වොත් මම ඉස්සෙල්ලම මේක කියනවා කමියුටේටිව් ලෝ. හරිද? කමියුටේටිව් කමියුටේටිව් ලෝ. ඒ කියන්නේ මොකද්ද? න්‍යායදේශ න්‍යාය. සිංහලෙන් නම් කියනවා න්‍යායදේශ න්‍යාය. හරිද? එතකොට මේ තියෙන්නේ දැන් මේක මෙහෙමයි මේ යුනිවර්සිටි එකේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. මම ගන්න විදිහට මේ පළවෙනි නෝ එක මම ගන්නවා ඥානේශ නායක. හරිද? ඒ කියන්නේ ඒකේ යටතේ තව තියෙනවා කොටස් දෙකක්. ඒ කියන්නේ මේ ඥානේශ නායට අයිති වෙනවා. එහෙම නැත්නම් කමියුටේටිව් ලෝ එකට අයිති වෙනවා. තව ලෝස් ඒ කියන්නේ ඒකේ අනු කොටස් තියෙනවා කියලා මම කිව්වනේ. අපිට ගන්න පුළුවන් මේකේ පළවෙනි එකට මොකද? ගැන මේක සරල දෙයක් තමයි කියන්නේ. හරිද? කටියට මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් chat box එකට දාන්න. ඒක ඕන ඕන මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් දැන්ම දාන්න. එහෙම නැත්නම් මේකේ දැන් ගණන අපේ මොන හරි ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒක ගන්න. හරිද? ඒක කමියුනිටි ලෝ එකේ පළවෙනි එක A ධන B සමානයි B ධන A. හරිද? අපිට එතකොට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. A ධන B සමානයි. දැන් මෙන්න මේක ගණිතමය සංඛ්‍යා දෙක අපි හිතුවොත් හරිද? මේක එක ධන දෙක සමානයි. අපිට පුළුවන් දෙක ධන එක කියලා ලියන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක කිසිම වැරද්දක් නෑ. හරිනේ? අ, එතකොට මේක ට්‍රුත් ටේබල් එකකින් මම ඔප්පු කළොත් මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. හරිද? මම මෙතන ලියනවා ට්‍රුත් ටේබල් එකක් අඳිනවා AB මේක අවුට්පුට් එක. හරිද? බිඳුවයි ඒ කියන්නේ සාමාන්‍ය සරල එකක් මම සරල මේ ට්‍රුත් ටේබල් එකක් අඳිනවා මෙන්න මේ ආකාරයට. එතකොට මේකේ බිඳුවයි බිඳුවයි දැන් මේ එකතු කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. හරිද? ඔය A ධන B මම මේක අනිත් පැත්ත ගහනවා. ඒ කියන්නේ B ධන A මේක අවුට්පුට් එක බිඳුව එක බිඳුව.
හරිද? බිංදුවයි බිංදුවයි කියද? එතකොට එකතු කරාම බිංදුවයි. හරිද? එතකොට බිංදුව එක එකයි. එතකොට මෙතන මේ මූලයෙන් වලින් හරි දශමික පාදෙන්නේ. එතකොට මෙතන එකතුවක් වුණාම කියද? එකයි. මෙතනත් එකයි. හරිද? ඒක හරි. ඊට පස්සේ මේ පැත්ත එකතු කරලා බලන්නකො. බිංදුවයි බිංදුවයි නම් බිංදුවයි. මෙතන එකයි. මෙතන එකයි බිංදුවයි එකතු කරාට පස්සේ එකයි. මෙතනත් එකයි එකයි. හරිද? දැන් බලන්න මෙන්න මේකේ අවුට්පුට් එක බලන්නකො. මේ අවුට්පුට් සමානයි නේද? එතකොට අපිට දාන්න පුළුවන් මෙන්න මේ දෙක සමානයි. ඒ කියන්නේ මෙන්න මේකේ අවුට්පුට්ස් දෙකම සමානයි. අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේ දෙක සමානයි මේකේ අවුට්පුට්. එතකොට අපිට මේක ප්‍රූව් වෙනවනේ A ධන B සමානයි B ධන A. ඔයාලට මොකක් හරි මෙන්න මේ බූලියන් ලෝස් වල ඒ කියන්නේ එකක් සැකනම් මේක මෙහෙම වෙන්නේ කොහොමද මේක මෙහෙම සමාන වෙන්නේ කොහොමද මේක සරලම එකක් හරිද මේක ඉච්චර ගණන් ගන්න දෙයක් නෑ මම කියන්නේ ඉස්සරහට එනවා ටිකක් ලොකු ලෝස් එහෙම කියන්නේ ටිකක් ධර්මීය වෙනවනේ මේවා මොකක් හරි සැක මම කියන්නේ ලෝස් සමතත් කරන්න මොකක් හරි ප්‍රකාශනයක් තියෙනවා මෙන්න මේක මේකට සමාන බව පෙන්වන්නේ හරිද එතකොට ඒක කොහොමද කරන්නේ බව පෙන්නනවා නම් මේක ප්‍රූව් කරන්න ඕන නම් සත්‍ය බව පෙන්වන්න ඕන නම් මේක මේකට සමානයි කියලා පෙන්වන්න ඕනේ නම් ඔයාලට කරන්න තියෙන ට්‍රුත් ටේබල් එකක් කරන්න. ට්‍රුත් ටේබල් එකක් කරලා මේක සමාන බව පෙන්වන්න ඕන. හරිද? අ, එතකොට ඒක හරි දැන් මම මේක ප්‍රායෝගිකව කියන්නේ ප්‍රැක්ටිකලි මේක දැන් මම මේකේ ප්‍රකාශනයක් එක්කම අරගන්නවා. හරිද? ප්‍රකාශනයක් අරගත්තට පස්සේ එක්සන් ගිබා. දැන් ඔය ප්‍රකාශනය තියෙනවා. හරිද? දැන් මට පුළුවන් නේද මේකේ පදමාරු කරලා ලියන්න. ඒ කියන්නේ අ, දැන් මේකේ මේ කොටස තියෙනවා. මට ඕනම් පුළුවන්. ඒ කියන්නේ මේක අනිත් පැත්ත ගහලා ලියන්න. මේ විදිහට. x y ගේ සම්පූර්ණ බව දාන මෙන්න මේ විදිහට. ඕක තමයි මේ මොකක්ද කමියුටේටිව් ලෝ එක. ඒකේ පළවෙනි ලෝ එක තමයි මෙන්න මේ. පැහැදිලි අන්නතර. ඒක ඔය මම ප්‍රැක්ටිකලි ඔප්පු කරා. දැන් ඔන්න එනකොට පළවෙනි ලෝ එක ඒක අවුලක් නෑ ෂේප්ම. ඊට පස්සේ මම මේක ඉරේස් කරනවා. එතකොට මෙන්න මේ කමියුටේටිව් ලෝ එකේ ඉන්නවා. අන්න මම දෙවෙනි එක ගත්තොත් මොකක්ද වෙන්නේ? හරිද? AB සමානයි BA. හරිද? ඔන්න AB සමානයි BA. සංඛ්‍යා දෙකක් ගත්තොත් එක් වාරයක් දෙක සමාන වෙනවා දෙවාරයක් එකට. එක් කරක් දෙකක් දෙකයි දෙවරක් එකක් දෙකයි. ඒකේ පද මාරු වුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? අන්න ඒක තමයි මෙන්න මේකේ පෙන්වන්න අපි ප්‍රූව් කරන්න ඕන. එතකොට මම මේකට කරන්නේ මොකක්ද? ට්‍රුත් ටේබල් එකක් ගහනවා AB කියලා ඔන්න මේකේ අවුට්පුට් එක මොකද්ද? ගුණ කිරීමක් නෙදී බිංදුවකට බිංදුව. බිංදුවකට එක එක. සෝරි බිංදුව. එතකොට එක්තරා බිංදුව බිංදුව. එක එක. හරිද? එතකොට BA ඔන්න මම ඒකට ට්‍රුත් ටේබල් එකක් ගන්නවා. අපි අවුට්පුට් එක තමයි OP කියන්නේ. පොඩි සාමාන්‍ය ට්‍රුත් ටේබල් එකක් කරනවා මම මෙතන. හරිද? මෙතන බලන්න බිංදුවරක් බිංදුව කියලා බිංදුව. ඒ බිංදුවරක් කියන්නේ බිංදුව. එක්තරා බිංදුව බිංදුව. එක්තරා කියන්නේ එක. අන්න දැක්කනේ. එහෙනම් මොකද්ද වෙන්නේ මේ දෙක? සමාන වෙනවා. සමාන. හරිද? ඒක සමානයි කියලා කියන්නේ අපි දැන් මේකට ගමුකෝ ඒ කියන්නේ සරල ප්‍රකාශනයක් ගත්තොත් මොකද්ද? මම වෙන එකක් ගන්නවා මෙතන A බා B ධන A AB ගේ සම්පූර්ණ බා කියන මෙන්න මේ ප්‍රකාශනයම ගන්නවා. හරිද?
එතකොට මොකක්ද මෙතන අපිට පුළුවන් මේක දැන් මෙන්න මේ කමියුනිටි ලෝ එකේ දෙවෙනි එක තියෙනවනේ AB සමානයි B. මේක ඇප්ලයි කරන්නේ කොහොමද? මේක කොහොමද මෙතනට ඇප්ලයි කරන්නේ? එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන B ධන A කියලා තියෙනවනේ. අන්න B ධන A මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? මේ A තියෙනවනේ. මේ A බාහිර බාහිර මේ පැත්තෙන් දාන AB බා හ්ම්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි තව මෙතෙන්ට යදුවොත් ඒක කොහොමද? අ, B ධන A බා ධන මෙන්න මේ දෙකත් මාරු කරනවා BA ද. කොහොම පදමාරු කරන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ AB සමානයි B අපි ප්‍රූව් කරලා පෙන්නනවා. ඒකේ සත්‍ය බව සත්‍යතාවයෙන් පෙන්වනවා. මේ අවුට්පුට් එක සමානයි කියලා කියන්නේ මේ පදමාරු වුණා කියලා එතන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඒ කම්යුටේටිව් ලෝ කියන එක නැත්තම් එහෙමත් නැත්තම් සිංහලෙන් න්‍යායාදේශ නාද. එතනින් මොකද ඉවරයි. හරිද? ඊළඟට අපි බලමු අ, අපි ඊළඟට බලමු සංඝටක න්‍යාය සිංහලෙන් කියනවා. සංඝටක ඥානය. හරිද? ඕකට කියනවා ඇසෝසියේටිව් ලෝ කියලා. මොකද්ද? ඇසෝසියේට් ඇසෝසියේට් ලෝ. ඇසෝසියේට් ලෝ. හරිද? මේකට කියනවා සංඝටක න්‍යාය කියලා. එතකොට අපි බලමු මොකක්ද සංඝටක න්‍යාය කියලා කියන්නේ. කලින් කතා කරා මොකද්ද? කමියුටේටිව් ලෝ කියන්නේ. ඒක යටතේ දෙකක් තිබෙනවා. ඊට පස්සේ කියනවා මේ ඇසෝසියේටිව් ලෝ කියන්නේ. මේක යටතේ අපිට දෙකක් දැක ගන්න පුළුවන්. මම ඒකේ පළවෙනි එක ගත්තොත් A ධන B ධන C හරිද? ඉතින් A ධන B ධන C සමාන වෙනවා A ධන B ධන C ට. හරිද? මෙන්න බලන්න මේකේ තියෙන මේ වහන් තිබ්බට මේ පද මාරුණා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ මෙතන. නේද? පදමාරුණා කියන්නේ මෙතන ප්‍රශ්නයක් නෑ. මොකද එකතු කිරීමේ ප්‍රශ්නයක් වෙනවද මෙතන වරහණක් තිබ්බා කියන්නේ. එහෙම වෙන්නේ නෑනේ. අපි මෙතනට ඔන්න Aට 1 Bට 2 Cට 3 දානවා. හරිද? එතකොට මේ ටික එකතු වුණාම කීයද? මෙතන 6යි උත්තරේ ඊට සමාන වෙනවා. මෙතන 1 2 3. ඒ කීයද? එතන එතන මොකද්ද? 6යි උත්තරේ. ඒක සමාන වෙනවා මේකට. එහෙම මාරුණා කියලා ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතනට අපේ පුළුවන් ට්‍රුත් ටේබල් එකක් එක්ක මේක ප්‍රූව් කරන්න. හැබැයි ට්‍රුත් ටේබල් එක ටිකක් ලොකුවට යනවා. අපිට එතකොට A B මෙතන මේ කියන්නේ තුනක් කියනවනේ කොහොම හරි අවුට්පුට් A B C කියන. හරිද? මෙතන යනවා අවුට්පුට් එක. හරිද? එතකොට මෙතන දැන් මේක ප්‍රූව් කරන්න ගමන් යන්නේ. හරිද? ඕක ප්‍රූව් කරනකොට දැන් අපිට මෙහෙම ගහලා අපිට පුළුවන් මෙහෙම ප්‍රූව් කරන්න බෑ නේද? මේකේ අපි මෙන්න මේ වගේ එක හදාගන්න. ඒ කියන්නේ මේක ප්‍රූව් කරන්න ඕනේ මෙන්න මේකට හිතන්නකොට විද්‍ය ප්‍රකාශනයක් මාත්‍ර මේකේ තියෙනවා. මෙන්න මේ කොටස තියෙනවා. දැන් මෙන්න එක කොටසක් අපි හදාගෙන තියනවා A B C කියන.
හරිද? දැන් ඒ කියන්නේ ඉන්පුට්ස් ටිකනේ මෙතන මේ තියෙන ඉන්පුට්ස් ටික. අපි දැන් හිතමුකෝ ලොජික් ගේට්ස් වලට ඉන්පුට් ගන්න එකම හැම වෙලෙම කියන්නේ ඉන්පුට්ස් දාන්නේ අපිට වැදගත් වෙන්නේ. ඒතකොට ඉන්පුට්ස් ගානෙන් තමයි මම මෙන්න මේ තීරු ටිකක් හදාගන්නේ. ඒ කියන්නේ මේකේ කොච්චර ඉන්පුට්ස් එනවද කියලා. මේ ඉන්පුට්ස් තමයි මෙතන ABC වලින් පෙන්නලා දෙන්නේ. හරිද? මම කලින් එකේ අවුට්පුට් එක මේකේ අවුට්පුට් දැම්මත් හරියි. එහෙම නැත්නම් මෙතන දාන්න පුළුවන් A ධන B ධන C කියලා. හරිද? ඊට පස්සේ මම මෙතන මේක පුරවනවා. හරිද? දැන් එතකොට මේකේ මම මෙතන දානවා A ධන B ධන C. හරිද? ඊට පස්සේ බලන්න මෙතන A B ධන C. එතකොට කීයද මේ විතර බිඳුවයි මෙතන එකයි. ඒ මේ තුන එකතු කරාම එකයි. මෙතන ඒත් එකයි. මෙතන ඒත් එකයි. මෙතන එකයි. එකතු කරන්නේ මෙතන එකයි. එතකොට A ධන B මෙතන එකයි. මෙතන එකයි. එතකොට මෙතන A B ධන C. A ධන B ධන C. එතකොට ඒ මොකද A ධන B ධන C. මේ ටිකම තියෙන්නේ. බිඳුවයි එකයි එකයි. හරිද? එතකොට බලන්න ඒත් මේ දෙක මොකද්ද? මේ දෙක සමානයි. හරිද? ඒක ලොකු අපිට ලොකු වෙනසක් ගන්න නැතුව ඔප්පු කරන්න පුළුවන්. එතකොට මේකේ ගමු මම මෙතන ගන්නවා AB සම්පූර්ණ බව ධන C. හරිද? AB සම්පූර්ණ බව ධන C. අපේ ප්‍රශ්න තියෙනවා. මම වෙස්සන් කළා හරි. ඊට පස්සේ මෙතන මම බීපා. දැන් මෙහෙම තියෙනවා නේද? දැන් මෙහෙම කියනකොට අපි මේකට මෙන්න මේ මෙතන මේ රෝල් කරලා ගන්න. මේ එක සයිඩ් එක, මේ සයිඩ් එක. නැත්තම් මේකට එක පැටල ගන්නවා. හරි. දැන් එතකොට මෙහෙම තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට මේකට පුළුවන් මෙන්න මේ ඇසෝසියේටිව් ලෝ එකේ පළවෙනි එක. ඒ කියන්නේ මේක ඇත්තටම තුන්වෙනි එක අපි කියලා දුන්නා. මොකද කලින් මේ කමියුනිකේටිව් එකේ දෙකක් කියලා දුන්නා. මෙතන ඇසෝසියේටිව් ඇසෝසියේට් ලෝ කියන්නේ දෙවෙනි එක. ඒකේ යටතේ තියෙන පළවෙනි එක උනාට මේක සම්පූර්ණ එක විදිහට ගත්තොත් තුන්වෙනි ලෝ එක. හරිද? ඒකෙදී එන්නේ මොකද පොඩ්ඩක් බලමුකෝ. මේකට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මේ පද ටික වෙන් කරලානේ තියෙන්නේ අපිට පුළුවන් මෙන්න මේ AB දාන C දාන B බා මේ විදිහට ලියන්න පුළුවන් නේද? ඔය විදිහට ලියන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය තියෙන සරල ඔප්පු කිරීම තියෙනවා. එතකොට මේකට ඕනම් ට්‍රුත් ටේබල් එකක් හදලා බලන්න මේක හරියනවද නැද්ද? එතකොට මේ ඒ කියන්නේ සමාන වෙන්නේ නැත්තම් මොන වෙලද? මේක සමාන වෙන්න ඕනේ. අර ට්‍රුත් ටේබල් එකක් දිහා පුළුවන් දැන් ඕන විදිහට. එතකොට මේකේ ඊළඟ එක
ඊළඟ එක තමයි කියන්නේ මේක යටතේ දෙවෙනි එක වෙනකොට සමස්තයක් විදිහට ගත්තොත් හතරවෙනි ලෝ. ඒ කියන්නේ මේක මෙහෙම අංක කරලා නැහැ මේ අංක දැම්මට. ලෝ එක ඇවිල්ලා මෙන්න මේක. හරිද? මෙන්න මේ AB ඒ කියන්නේ A වාරයක් B ඒක වරහන් කරාට y වාරයක් C. හරිද? සමාන නැහැ මොකද්ද? A වාරයක් B වාරයක් C. ගුණිතයනේ තියෙන්නේ මේ ඇතුළේ අපිට ඕන නම් ඩොට් එකක් තියාගන්න පුළුවන්. කියන්නේ මේ ගුණිතයක් තමයි තියෙන්නේ මේක ඕන කියලා බලන්න මේ ගුණිතයක් පද තුනක් තියෙන්නේ පද තුනේ ගුණිත තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට අපිට මේක ඔප්පු කරන්න ඕන නම් අපිට පුළුවන් ඩොට් ටේබල් එකක් ගන්න. කොහොමද ඩොට් ටේබල් එකක් ගන්නේ? අපි ඉන්පුට්ස් ගන්න හොයාගන්නවා මේකේ A B C. ඊට පස්සේ ඕනනම් අපිට මෙහෙම කරන්න පුළුවන් මෙතන A B කියලා එකක් උත්තන් දෙන්න පුළුවන්. ආයේ C කියලා එකක් උත්තන් දෙන්න පුළුවන්. නෑ C නෑ. A B වාරය C. හරිද? එතකොට ඒක සයිඩ් එකක් හරි මේක උඩික් කරලා අපිට පුළුවන් BC කියලා එකක් උත්තන් දෙන්න. ආයෙ පුළුවන් A වාරයක් BC. ඒක Tamanට කැමති විදියට ඩොට් ටේබල් එකක් ගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලමු AB කොහොමද කියලා. AB මෙතන තියෙන මොකද්ද? ගුණිතය. එතකොට බිංදුව වරක් බිංදුව බිංදුව. එතකොට බිංදුව බිංදුව. ඒත් බිංදුවයි. බිංදුව වරක් එක බිංදුවයි. එක් වරක් බිංදුව බිංදුව. මොනවා හරියට ලියන්න පිළිවෙල එක් වරක් බිංදුව බිංදුව. එක් වරක් එක එක. එක් වරක් එක එක. අන්න. එතකොට මෙන්න මේකෙන් ගොඩ කරා මොකද? ඒ කියන්නේ මෙන්න මේ සීට් එක තමයි AB ගොඩ කරන සීට් එක. එතකොට මෙතෙන් කියන්නේ බිංදුව. එක් වරක් බිංදුව බිංදුව. බිංදුව වරක් බිංදුව බිංදුව. එක් වරක් බිංදුව බිංදුව. බිංදුවයි 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 එකයි. හරිද? එතකොට BC ගුණ කරමු. BC කොහොමද? එතෙන්ට එන්නේ බිංදුව. මෙතනට බිංදුව. මෙතනට බිංදුවයි. මෙතනට අන්න එකක් තියෙනවා. මෙතනට බිංදුව. මෙතනට බිංදුව. මෙතනට බිංදුව. මෙතනට එකක් එනවා. හරි. දැන් එතකොට BC ඒකින් ගුණ කරමු. මේ BC මේ BC ඒකින් ගුණ කරලා මෙතනට දාන්න. බිංදුව වර බිංදුව. හරිද? එතකොට බිංදුව වරක් බිංදුව 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 වරක් බිංදුව බිංදුව වරක් එක එනෙත් බිංදුව එක් වරක් බිංදුව බිංදුව එක් වරක් බිංදුව ඒත් බිංදුව එක් වරක් බිංදුව බිංදුව එක් වරක් එක එකයි. හරි දැන් බලන්න මෙන්න මේ ඉන්පුට්ස් දෙක දැන් මේ දෙකනේ මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේ. බලන්න ඒ දෙක මොකද්ද වෙලා තියෙන්නේ? මෙන්න මේ දෙක සමානයි. හරිද? මේ දෙක සමානයි. එතකොට ඒ දෙක සමානයි. අන්න මේක ඔප්පු කරා. ඊට පස්සේ ඒක ට්‍රුත් ටේබල් එකකින් ඔප්පු කරනවා. හරිද? ඒ කියන්නේ ඒකේ ට්‍රුත් ටේබල් එක ඔප්පු කියන්නේ ඒක මේ ප්‍රකාශනය සත්‍යයි. අපිට පුළුවන් මෙන්න මේ විදිහට පද ටික මොකක් කරන්නද? ඒ සමාන බව පෙන්වන්න. එතකොට මේකේ ප්‍රකාශනයක් ගත්තොත් අපිට මෙන්න මේ විදිහට P bar Q දන්න මේක ගමු Q දන්න Q එතකොට ආයෙ තියෙනවා එළියෙන් P හරිද PQR PQR ගේ එතකොට භාගයක් P එතකොට මොකද්ද පුළුවන් අපිට පුළුවන් P එළියට ගන්න
නෑ P බා Q එළියට අරගෙන RP RP දාන්න පුළුවන් මොන වගේද? එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් අර මෙතන පද වෙනස් කරන්නත් පුළුවන්. මෙතන පද වෙනස් කරනවා කියන්නේ මොකේද අර පළවෙනියටම කරලා දුන්නනේ මේ කරානේ එක මොකද? මොකෙන්ද මේක මේ ජටිලව නේද? ඒ කියන්නේ R ගත්තා P බා Q මොන වෙනස් කරනවා මෙතන P දැන්නේ. ඉතින් මේ P එක ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් වුණා PQ කියන්නේ PQ නෙවෙයි ඉතින් ගිහින් මේ විදිහට යනවා. PQ වාරයක් P ඒ කියන්නේ එහෙමත් ලියන්න පුළුවන් තමයි. මේක එළියට අරගෙන මේ වගේ වෙනස් කරන්න පුළුවන්. හරිද? දැන් අන්න ඒක පැහැදිලි වෙනවා. එතකොට ඇසෝසියේටිව් ලෝයක එහෙම නැත්නම් සංඝටක න්‍යාය. ඒකත් අපි ඔප්පු කරලා පෙන්නුවා. ඊට පස්සේ ඊළඟ එක තමයි විඝටන න්‍යාය. ඒකට කියන අපි ඩිස්ට්‍රිබියුටිව් ලෝ කියලා. ඩිස්ට්‍රිබියුටිව් ලෝ විඝටන න්‍යාය. තුන්වෙනි එක විඝටන න්‍යාය. ඩිස්ට්‍රිබියුටිව් ලෝ. හරිද? ඩිස්ට්‍රිබියුටිව් ලෝ. එතකොට දැනට ලෝස් කියලා දුන්න හතරක් ලෝස් හතරක් කියලා දුන්නා. ඔන්න විඝටන න්‍යාය ඒ කියන්නේ දැන් පස්වෙනි එක තමයි ඔය එන්නේ. පස්වෙනි පස්වෙනි එක කියන්නේ පස්වෙනි ලෝ එක සමස්තයක් වශයෙන් ගත්තොත් විඝටන න්‍යායතේ පළවෙනි ලෝ එක. හරිද? මොකක්ද ඒ කියන්නේ? AB ධන AC. හරිද? AB ධන AC සමානයි. මෙන්න මේ A තියෙනවනේ මේ දෙකටම පොදුයිනේ. අර මේ ගණිත කර්ම තමයි තියෙන්නේ. ඒ දෙකටම පොදුයිනේ නේද? එහෙනම් A එළියට ගත්ත B ධන C. B ධන C. දැන් මේක අපි ටොට් ටේබල් එක කරහා ඔප්පු කරනවා. හරිද? කොහොමද ටොට් ටේබල් එක කරහා ඔප්පු කරන්නේ? දැන් මෙතන තියෙනවා තුනක් ඉන්පුට්ස්. එහෙනම් A B C කියලා මම මේ විදිහට ටොට් ටේබල් එකක් ගහනවා. හරිද? එතකොට ඊට පස්සේ කොහොමද? දැන් මෙතන තියෙනවා අපිට පුළුවන් මේකේ හදන්න දැන් මෙහෙම සමහරුන්ට මේ කෑල්ලෙන් කෑල්ල විතර හදන්න පුළුවන්. හරිද? කෑල්ලෙන් කෑල්ල මේක හදලා පෙන්නන්න පුළුවන්. එහෙම හදනවා නැත්නම් සමහරුන්ට පුළුවන් AB ධන AC කියන එක සමස්ත විදියටම මෙතනින් ගන්න. මම එහෙම අරගන්නම් මෙතන කෙලින්ම. AB ධන AC කියලා. හරිද? AB ධන AC කියලා. ඊට පස්සේ මෙතන මම ගන්නවා B ධන C කියලා. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ. දැන් මෙතන ගත්තොත් AB ඒ කියන්නේ AB ගෙන් ගුණ කරලා එකතු කරනවා AC ඒ වාරයක් C ට. හරිද? AB කියන්නේ බිඳුවයි AC කියන්නේ බිඳුවයි. එතකොට බිඳුවයි කොහොමද වෙන්නේ මෙතන බිඳුව. එතකොට AB බිඳුව වර බිඳුව බිඳුවයි. ඊට පස්සේ AC ගත්තොත් අ, බිඳුව වරක් එක ඒ බිඳුවයි එතකොට එකතු කරාම කොහොමද? ඒ බිඳුව. එතකොට බිඳුව වරක් එක බිඳුවයි. එතකොට බිඳුව වරක් බිඳුව බිඳුව ඒත් වෙන්නේ එතන බිඳුව. මෙතන ඉන්නේ කොහොමද? AB බිඳුවයි. එතකොට AC ඒත් බිඳුවයි. මෙතන ගත්තොත් AB ඒත් බිඳුවයි. AC ඒත් බිඳුවයි. ඒ කියන්නේ මෙතන එකතු කරාට පස්සේ බිඳුව.
මෙතන කොහමද AB බිඳුවයි මන්න මෙතන තියෙන එක්වරක් එක AC එක එහෙනම් බිඳුව එක එක ඊට පස්සේ එක එක්වරක් එක ABට එකක් ආවේ එතකොට මේකට බිඳුවයි ඒත් එකයි මෙතෙන්ට එක හරිද එතකොට B ධන C අන්න B ධන C එක පිළිගන්න හොඳයි මෙතන බිඳුවයි මෙතන එකයි මෙතන එකයි එක එක ඒත් එක බිඳුව මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි හරිද? දැන් එහෙනම් මේ ආපු එක ඒගෙන් ගුණ කරලා බලමු. බිංදුවර බිංදුවර එක බිංදුව බිංදුවර එක බිංදුවරක් එක බිංදුව එක්වරක් බිංදුවයි එක්වරක් එක කියලා එකයි එක්වරක් එක එකයි එක්වරක් එක එකයි දැන් බලන්න මෙන්න මේක සමානයි නේද? මේක සමානයි. මේ දෙක සමානයි. හරිද? දැන් අපිට කියන්න එතකොට අන්නේ ඒක ඔප්පු නම් මොකද ට්‍රුත් ටේබල් එකේ අවුට්පුට් එක මෙන්න මේක එකයි. ඒක සේම්. එතකොට ඒකෙන් අපිට පේනවා මෙන්න මේ ප්‍රකාශනය අ, සමාන වෙන බව. AB ධන AC සමාන වෙනවා A වාරයක් B ධන Cට. හරිද? A වාරයක් B ධන Cට. මොකක්ද ඒක ඩිස්ට්‍රිබියුටිව් ලෝ එකේ පළවෙනි එක එහෙම නැත්නම් සමස්තයක් වශයෙන් ගත්තොත් උගන්න පිළිවෙලට දැන් උගන්නක පස්වෙනි එක මොකද්ද විඝටන ඥානය ඩිස්ට්‍රිබියුටිව් නැත්නම් විඝටන ඥානය එතකොට ඒකට අපි අම්, මෙහෙම කරොත් x ධන y දා z දෙකකුත් අපි ගාලා zx zx ධන x zy හරිද මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා ඕ නෑ ප්‍රශ්නයක් නෑ කියන්නේ මේ ගණිත ටිකම වෙන්න ඕනේ නැහැ මොකද මම මේ නිකන් එක්සැම්පල් එකක් නිකන් එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. හරි ඒ කියන්නේ මේක හතරක් වුණත් එහෙම පුළුවන් දැන් අපි p එකක් දානවා දැන් ඔන්න ඔක තමයි මෙන්න මේ විවිධ න්‍යායයට යන අර විදිහට හදන්න තියෙන්නේ. හරිද? ඒ විදිහට හදන්නේ අපි ඉතින් ZX කියන එක මේ පැත්තට ගමුකෝ. ZX. හරිද? දැන් මෙහෙමයි. මේක හදන්නත් අපි අර කලින් ඉගෙන ගනිපු න්‍යායවල ටික කියන්නේ දැනට ඉගෙන ගත්ත මොකද්ද? මේ associate law එක ඉගෙන ගත්තා. කමියුනිටි law එක ඉගෙන ගත්තා. ඒක මේකට ඇප්ලයි කරන්න ඕනේ. ඒක මෙන්න මේකට ඇප්ලයි කරන්න. මේකට ඇප්ලයි කරලා අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන්. ප්‍රකාශන. හරිද? ඒ ඔක්කොම ඇප්ලයි කරාට පස්සේ තමයි ඉස්සරහට එවෙලා අර අනිත් ඒවාට සෙට් වෙන්නේ. අපි මේක මාරු කරලා මෙතන කරේ මොකද්ද? මාරු කිරීමක් තමයි කරේ. ඉක්මන ෆයිල්. හරිද? XP. දැන් ඔය විදිහට ලියුවා. හරිද? දැන් මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ. මේ විදිහට. කොහොමද ඒක හදන්නේ? ඊට පස්සේ ZX ඒ කියන්නේ ZX තියෙනවනේ මෙතන. ZX එහෙම අපිට කියන්න පුළුවන්. ඒක එක පදයක්. ඊට පස්සේ X දන්න Y බාර් කියන්න පුළුවන්. හරිද? අපිට පුළුවන් මෙන්න බලන්න මේ මෙතන දැන් අපි ගත්තේ මේකේ A පොදුයි කියලා නේද ගත්තේ මෙතන නේද? දැන් A පොදු එකක් විදියටනේ මෙතන අපි එළියට ගත්තේ මේක වරහන් කරලා ඒකට එහෙනම් මෙතන පොදු එකක් කරනවා. මෙතන ZX තියෙනවා හැබැයි මෙතන තියෙන්නේ මොකක්ද? XZ. අපි මෙන්න මෙතනටත් දාමු. අ කලින් ඉගෙන ගත්ත කමියුනිකේටිව් ලෝ එකකින් අපි මෙන්න මේ විදියට ZX අම.
ZXP. හරිද? ZXP හදන්න පුළුවන්. ZXP හදලා දැන් බලන්න මෙන්න මෙතන තියෙනවා මොකද්ද? පොදු පදයක් අපි මෙන්න මේක ZX කියන එක අපි A කියලා හිතාගමු. මෙන්න මේ A තමයි ZX. ZX කියන්නේ මෙන්න මේ A කියන එක සම්පූර්ණ මේ කුට්ටිය විදිහටම ගන්න. හරිද? එතකොට ZX එක X දාන Y බා X දාන මොකද්ද? Y බා දාන මේ P ඉතුරු P එක මෙතන අයින් සෙට් කරනවා. හරිද? දැන් ඔන්න බලන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මොකද්ද? මෙතන මේක ඔප්පු වුණා. අන්න ඒ විදිහට අපි කලින් ඉගෙන ගනිපු ලෝස් ටික මෙතනට ඇප්ලයි කරන්න ඕනේ. හරිද? අන්න එතකොට තමයි මේක ලස්සනට තේරුම් ගන්න. දැන් ඒක හරියනේ. එතකොට මොකක්ද ඒක? ඩිස්ට්‍රිබියුටිව් ලොජික් එක. එහෙම නැත්නම් විකර්ණයනේ. පළවෙනි එක ගැන අපි කතා කරා. අපි ඊළඟට යමු 6 වෙනි එකට. ඒ කියන්නේ මේ ඩිස්ට්‍රිබියුටිව් ලොජික් එකට දෙවෙනි එක. එහෙම නැත්නම් අපිට 6 වෙනි එක කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ A ධන B තියෙනවා. හරිද? ඊට පස්සේ A ධන C තියෙනවා. A ධන B A ධන C තියෙනවා. හරිද? ඊට පස්සේ ඒක සමාන වෙනවා A ධන මොකකටද? A ධන B C ට. දැන් මේක තමයි අපි ඔප්පු කරන්න ඕනේ. මේක අපි අදින් මොකද්ද? රෙක්ටැන්ගල් එක. එතකොට ඉන්පුට්ස් තුනක් තියෙනවා. A B C කියලා. මේ මේවා හරියට කෙලින් නොලින්න මොකද මේක ඇදලා ගියොත් ලොකු ප්‍රශ්නයක්. එහෙම පැටලෙනවා. ගායක පොතේ නිසා ඒක ප්‍රශ්නයක් තියෙනවා. බෝඩ් එකේ. හරි. එතන ඒ දන B හදනවා. ඊට පස්සේ ඒ දන C හදනවා. ඊට පස්සේ මෙතන ඒ දන B B දන C. මේකේ BC ඊට පස්සේ මෙතන ආයෙ මම හදනවා ඒ දන BC. හරිද? ඒ දන BC. දැන් ඔන්න ඔය ටික තමයි අපිට පුරවන්න තියෙන්නේ. ඊට පස්සේ සත්‍ය බව තහවුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ හරි මේක පුරවන්න. එතකොට ඒ දන B කියන්නේ මොකද්ද? මෙතන බිංදුව. බිංදුව. එකයි. එක. එක. මෙතන එකයි. එක. හරිද? ඊට පස්සේ මෙතන ඒ දන C. අන්න මේ දෙක. දෙපැත්ත. මෙන්න මේක තමයි දෙකේ දෙක. හරිද? ඒ දන C. එතකොට මෙතන ඉන්නේ බිංදුව. මෙතන බිංදුව. නෑ එක. මෙතන බිංදුව. මෙතන එක. මෙතන එක. මෙතන මෙතන බිංදුව. නෑ එක. මෙතන එක. හරි. ඊට පස්සේ ඒ ධන B වාරයක් ඒ ධන C මෙන්න මේ දෙක ගුණ කරනවා මෙතෙන් දානවා බිංදුව වරක් බිංදුව 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 වරක් එක එකයි එක් කරක් බිංදුව බිංදුව
එක්වරක් එක එකයි එක්වරක් එක එක්වරක් එක එක්වරක් එක ඊට පස්සේ අපිට BC ගුණ ගන්න පුළුවන්. මෙන්න මේ BC ගුණ කළා මෙන්න තියෙනවා. BC ගුණ ගන්න බිඳුවර බිඳුව කියන බිඳුව බිඳුවරක් එක බිඳුව එක්වරක් බිඳුව බිඳුව එක්වරක් එක බිඳුවරක් බිඳුව බිඳුව බිඳුවරක් එක බිඳුව එක්වරක් බිඳුව ඒ බිඳුවයි එක්වරක් එක අන්න එක. හරිද? අන්න අපිට පුළුවන් මේක එකතු කරන්න මොකටද? ඒට. එතකොට බිඳුවයි බිඳුවයි කියන්නේ බිඳුව. බිඳුවයි බිඳුවයි ඒත් බිඳුව. මෙතන බිඳුවයි එතන බිඳුවයි. බිඳුවයි එක එකයි බිඳුවයි එකයි. දැන් ඔන්න දිගටම මෙතන තියෙන්නේ එකේ. හරිද? දැන් අපි බලමු ඒක සමාන වෙන්න ඕනේ මොකටද? අ A ධන B සොරි මෙන්න මෙතන මට වැරදුනා. A ධන C නෙන්නම් නේද? A ධන C. මෙතන A ධන C නේ. එතකොට බිඳුවයි එකයි. එතන බිඳුවයි එකයි එකයි එක. එතකොට බිඳුවයි A ධන B A ධන C බිඳුවයි මෙන්න මෙතන එනවා බිඳුව. හරිද? ඊට පස්සේ එක්කර බිඳුව බිඳුව එක්කරක් එක එකයි. හරිනේ? හරි. දැන් හරි. බලන්න මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක සමානයි. සමානයි. මේ දෙක සමාන වෙනවා මේකේ අවුට්පුට් එක. ඒ කියන්නේ මේ ප්‍රකාශනයට මේ තියෙන්නේ මේක මේ තියෙන්නේ මේක. එතකොට මෙන්න මේ ප්‍රකාශනයට මේ ප්‍රකාශනය සමාන වෙන බව අපිට පුළුවන්. අපි මෙන්න මේ විදිහට ඔප්පු කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේක තව මෙහෙම කරොත් P භාජන Q හරිද? නෑ මම කරමු P ධන Q බා මෙන්න මේ විදිහට තියෙනවා ප්‍රකාශනයක් P ධන Q බා ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා Q භාජන P Q භාජන P. එතකොට මේක අපි මොකක් විදිහට දැන් මෙන්න මේ විදිහට තමයි මෙන්න මේ ප්‍රකාශනය තියෙන්නේ. අපි හදා ගන්න ඕන මොකක් විදිහටද? මෙන්න මේ විදිහට. ඒ විදිහට හදාගන්න අර කලින් දැන් වල කලින් තියෙන පද මාරු කරන ඒවා ඔන්න මේ ලෝස් ටික මතක තියෙනවා. හරිද? ඒ ලෝස් ටික දැන් අපි පොඩ්ඩක් ඇප්ලයි කරලා බලමු එහෙනම් මෙතන. කොහොමද කියන්නේ? මොකද්ද අපි හදා ගන්න ඕනේ? දැන් ඔන්න ඒ කියන එක අපි හොයාගමු. ඒ තමයි ඔන්න වෙන් කරගන්න. මෙතන එතකොට මෙතන තියෙනවා නේද? අපිට ඒ වගේ ගන්න පුළුවන් දෙකක් තියෙනවා. ඒක මේ P ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද්ද? ගන්න පුළුවන් වෙන්නේ සෝරි දැන් මෙහෙම තිබ්බොත් මෙතන අපි R එකක් එනවා. ආර්තියා. දැන් මෙතන සමාන පද දෙකක් තියෙනවනේ. සමාන පද දෙකක්. Q බා කියන. හරිද? Q බා එක තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕන? ඒ කියන්නේ මේ හැම එකේම Q බා කියන එක මුලට ගමු. මේ විදිහට හදාගමු. ඒ කියන්නේ පද මාරු කරලා. මෙහෙම Q බා දාන P Q බා දාන R. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කියුබා එළියට අරගෙන මොකද කරන්නේ එකතු කිරීම දාලා මේ PR කියන එක ගුණිතයක් විදියට ලියන්න. හරිද? ඔය තමයි ඇප්ලයි කිරීම. මේ කියන්නේ ඇප්ලයි කිරීම. ඒ කියන්නේ කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක. හරිද? දැන් මම උතන ලෝස් 6ක් ගැන කතා කරලා ඉවරයි. ලෝස් කීයක්ද? 6ක් ගැන කතා කරලා ඉවරයි. හරිනේ. එහෙනම් මේක නෝට් එකක් දාගන්නවා. දාගන්න ඉතින්
දැන් එතන ලෝස් කීයක් කතා කරලද තියෙන්නේ? සම්පූර්ණ ලෝස් 6ක් ගැන කතා කරලා. හරිද? විග්ගටන න්‍යායට එනකම්. ඒ කියන්නේ කමියුටේටිව් ලෝ එක, ඇසෝසියේට් ලෝ එක, ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක. හරිද? දැන් ඔන්න ඊළඟ ලෝ එකට තමයි එන්න හදන්නේ. මොකද්ද ඊළඟ ලෝ එකට? ඒ කියන්නේ සදේවභාවී න්‍යාය කියලා සිංහලෙන් කියනවා. සදේවභාවී න්‍යාය කියලා. ඒකට කියනවා අයිඩෙන්ටිටි ලෝ එක. ඒ ටියුට් එකේ මම දීපු එකේ ඇති. අයිඩෙන්ටිටි ලෝ. අයිඩෙන්ටිටි ලෝ කියලා කියනවා. ඒක සිංහලෙන් කියන්නේ තදේභාවී න්‍යාය කියලා. එතකොට ඒක හතරවෙනි එක. හරිද? හතරවෙනි එක, හතරවෙනි න්‍යාය ඒක. තදේභාවී න්‍යාය කියලා කියනවා. හරිද? මොකද්ද? අයිඩෙන්ටිටි ලෝ. අයිඩෙන්ටිටි ලෝ. අයිඩෙන්ටිටි අයිඩෙන්ටිටි ලෝ කියලා අපි කියනවා. එතකොට මේක යටතේ එන අර කලින් එක වගේ කීපයක් තියෙනවා. ඒක අපි මම හත්වෙනි ලෝ එක විදිහට ගන්නවා. දැනට හයක් කියවද කරා මේ පිළිවෙලට එන හත්වෙනි ලෝ එක. ඒ තමයි ඒ ධන ඒ සමාන වෙනවා 8. මොකක්ද මේ? සරල එකක්. සරලයි නේද? ඒ ධන ඒ සමාන වෙනවා මොකටද? 8. දැන් මෙන්න මේ වගේ එකක් තිබ්බොත් කොහේ හරි ප්‍රකාශනයක ඒ ධන ඒ ධන ඒ මොකද්ද? ඒ ධන ඒ ඒ කියන්නේ අපි හිතමු දැන් ඔන්න තියෙනවා මේ කොහේට තියෙනවා Q ධන Q එක. එහෙනම් ඉතින් තනි Q එකක්. දැන් ඔතන ලොජික් ගේට් එකක් දානවා නම් Q ධන Q කියලා මොකක් හරි අපි එහෙම හිතනවා නම් සෙට් කරන්න එනවා නම් තනිකර එකක් දාන්න පුළුවන් ලොජික් ගේට් දෙකක් වෙනවද නේද? ඒක ඉස්සරහට කතා කරමු. එතකොට මේ ඒක පෙන්වන්න පුළුවන් මොකද මේක බූලියන් නිසා. මේක ඔප්පු කරලා බැලුවොත් මෙන්න මේ විදිහට නේ. හරිද? දැන් මෙන්න මේ ඉස්සෙල්ලා එකක් කරනවා. ඊට පස්සේ ධන එකක් තියෙනවා. එතකොට මේ ඉස්සෙල්ලා ඒක අඳින්න එපා. ධන අඳින්න නැතු. ඒක අපි මෙතන සටහනක් දාගන්න ඕනේ. ඒක අපි හොයාගන්න. බිංදුව 1. එතකොට දෙකයිනේ තියෙන දෙකක් කියන්නේ දෙක දෙකේ බල. ඒ කියන්නේ එකයි මේ එකයිනේ තියෙන එක දෙකේ බලයක් කරන් කිය දෙකයි. එතකොට මෙන්න මේ ප්‍රමාණය තමයි එන්නේ. හරිද? එතකොට ධන කියන්නේ මොකද්ද? දැන් මේ බිඳුවනේ මේ ඔය එක එක. මේ බිඳුව ධන තවත් ඒකක් කියන්නේ තවත් බිඳුවක් නෙමෙයි. එතකොට බිඳුව ධන බිඳුවනේ එන්නේ. එතකොට කීයද එන්නේ? ඔය ධන කියන්නේ. එතකොට මේ එන්නත් තියෙන බිඳුව. දැන් මෙතන එකනේ. එක ධන එක කීයද? එහෙනම් එකයි. එතකොට මේ දෙක මොකද? ඔය දෙක සමානයි. හරිද? මෙන්න මේ දෙක සමානයි. ඒක ට්‍රුත් ටේබල් එකකින් ඔප්පු වෙනවා. මේ දෙක අසමාන නම් වැඩි කේස්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මේක එහෙම මුකුත් මේ කියන්නේ මේක යට දෙන්නේ. අපිට මේක ඔප්පු කරන්න බැහැ කියලා. හ්ම්. එතකොට අපිට මේක දාන්න පුළුවන් XY වල සම්පූර්ණ භාග. හරිද? දාන්න. XY වල සම්පූර්ණ භාග තියෙනවා. එතකොට මොකද්ද? XY වල සම්පූර්ණ භාග කියලා තුනක් තියෙනවා. එතකොට මොකද්ද කියලා? අපි වෙන මේ දෙකට සෙට් කරන මේ කැමති දෙකක් ගන්නකො මෙතනින් කැමති දෙක. කොනේ දෙක හරි. නැත්තම් මේ මුල් දෙක හරි. නැත්තම් අවසාන දෙක හරි. මොකක් හරි එකක් අරගෙන අපි බලමු මෙතන මේකට ඇප්ලයි කරන්න කෙලින්ම ඇප්ලයි කරන්න පුළුවන් මෙන්න මේ. දැන් මේ කුට්ටිය ගන්න. දැන් ඒ කියන්නේ මේ එකක් නෙමෙයි මේ සෙට් එකම ඒ කියලා හිතන්න ඕන. හරිද? මෙන්න මේ සෙට් එකම ඒ කියලා හිතලා මේ සෙට් එකම ඒ කියලා හිතලා මොකද කරන්න ඕන? මේ සෙට් එකම ඒ කියලා හිතලා එතකොට මොකද්ද? ඒ කියන්නේ මේ සෙට් එකේ නම් මේ සෙට් එකක් තියෙන්නේ. අයින් කළේ මේ පද සමානයිනේ. ඒදන ඒ මොකද්ද? x y බා දාන ඒ තව එකක් ඉතුරු වෙනවා. XY එක සම්පූර්ණ බව. ඊට පස්සේ මෙන්න මේකට සෙට් කරනවා මොකද්ද? තදේභාවී න්‍යාය කියලා දීපු පළවෙනි එක. ඩෙන්ටිටි ලෝ එකේ කියලා දීපු පළවෙනි ලෝ එක ඒ දන ඒ සමානයි ඒ. එහෙනම් මේකත් මේකත් XY බා. ඕක තමයි ඉතුරු වෙන්නේ. හරිද? ඔන්න මේක තමයි ඉතුරු වෙන්නේ. ඒක පැහැදිලිද? දැන් මෙතන ලෝස් හතක් කියලා දුන්නා. ඒ හත පැහැදිලිද? ප්‍රධාන
කියන්නේ න්‍යායවල් කියලා දුන්නා. කියද හතරක් කියලා දුන්නා. ඒ හතරේ ඇතුළත හතක් කියලා හතක් දැනට කියලා දුන්නා. හරිද? හතක් කියලා දුන්නා. ඊළඟ එකත් සිම්පල්. ඊළඟ එකත් ඕකෙම ගන්න. කරන්න. අට වෙනුවට. හරිද? එහෙනම් පොඩි පොඩි ගන්න. පොඩි පොඩි වෙනින් ඉස්සරහට යනවා. අටවෙනි එතකොට ඒ සමානයි ඒ කියන්නේ ඒ ඩොට් ඒ වාරයක් ඒ ඩොට් ඒ කියන්නේ ඒ වරක් ඒ සමාන වෙනවා ඒට ඒ වරක් ඒ සමානයි ඒට ඒක කොහොමද වෙන්නේ ඒ වරක් ඒ සමානයි ඒට ඔව් එහෙම තමයි මෙන්න මේක අපි ට්‍රුත් ටේබල් එකක් කරන ඕනම දෙයකට ට්‍රුත් ටේබල් එකක් කරනවා ඒ ඊපස්සේ බිඳුවයි එකයි තියෙනවා. හරිද? බිඳුවයි එකයි තියෙනවා. ඔන්න දැන් ඒ තියෙනවා ඒ තියෙනවා. එතකොට ඒ කියන්නේ මෙතන මොකද්ද? බිඳුවයි. තව එකක් කියන්නේ තව බිඳුවක් බිඳුව කර බිඳුව කියද? බිඳුව. අන්න ඒ එකක් තියෙනවා. ඔන්න තව ඒ එකක් කියන තව එකක් තියෙනවා. මේ දෙක ගුණ කරාට පස්සේ එක් පහක්. එක කීයද? එකයි. අන්න සමානව කොහොමද කියන්නේ මෙන්න. සමාන. එහෙම තමයි. ඒක සමානයි කියලා කියන්නේ ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ සත්‍යයි. මේක සත්‍ය බව ඔප්පු වෙනවා. මේ ඒ කියන එක ඒගෙන් ಗುಣ කරත් සමාන වෙන්නේ මෙන්න මේ ඒට. හරිද? දැන් ඕකේ අපි රියල් වර්ල්ඩ් එක්සැම්පල් එකක් එක්ක දැන් රියල් වර්ල්ඩ් නිකන් අපි ප්‍රැක්ටිකලි කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියන එක අපි බලමු. දැන් කොහොමද අපි ඔය ලොජික් ගේට්ස් වල එන ප්‍රකාශන මහා තඩි ප්‍රකාශන කියන ඒවා කොහොමද සුළු කරන්නේ? ඒවා සුළු කරනකොට දැන් ඒ ප්‍රකාශනයක් සුළු කරනකොට අපි දැන් ඇප්ලයි කරලා බලමු මොකක් හරි ප්‍රකාශනය කරන්නේ. ඒ හරි. ඒ බා බී තියෙනවා. හරිද? ඒ බා බී ධන ඒ බා බී බී ඒ කියන්නේ මෙතන එන්නේ දැන් ඔය තියෙන ප්‍රකාශනයක්. එක ප්‍රකාශනයක් තමයි ඔය තියෙන්නේ. හරිද? දැන් ඕකට කෙලින්ම අපි නිකන් හිතමුකෝ ලොජික් ගේට් එකක් දැම්මොත් අනික ඉතින් ඇන් ගේට් එකක් සෙට් වෙනවා නොට් ගේට් දෙකක් නොට් ගේට් එකක් සෙට් වෙනවා. ඔකට ලොජික් ගේට් එක තමයි බා දැන් මේක සරල කරන්න. හරිද? දැන් ඕක සරල කරොත් කොහොමද සරල කරන්නේ? මොකද්ද මේක? ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ. අපි මෙතනට ඒ එකක් සෙට් කරනවා. ඒ කියන්නේ ඒනේ. එහෙනම් අපි මේ මැද කෙලින්ම තියනවනේ මේ තියෙන්නේ ඒ කියලා හිතා ගන්න. ඒ මෙතන සංකේතයක් නේ කියන්නේ අපිට පෙන්නන්නේ අපිට මෙන්න මේ කියන්නේ මේක කියලා පෙන්නන්න තමයි අපි මේ ඒ මෙතෙන්ට යූස් කරලා තියෙන්නේ. නැතුව ඒ කියන එක මේකයක් නෙවෙයි. හරිද? මෙන්න මෙතන B කියන්නේ ඒ කියලා අපි හිතාගෙන. ඒ කිය මෙන්න මේක කියලා හිතාගෙන. එතකොට මෙතන තියෙන ගුණිතයක් නේ. එතකොට B කියන්නේ මොකද්ද? බීම තමයි. බී කියන්නේ බීම. එතකොට A B මොකද මේක බීමයි I A බා. හරිද? ඊට පස්සේ අර අනිත් ලෝ එකේ තියෙන පදමාරු කරන්න කලින් ඉගෙනුව ලෝ එක. ඒකෙන් අපිට පුළුවන් හදලා I B තියෙනවා. දැන් මේකට දානවා මෙන්න මේ ඩෙන්ටිටි ලෝ එකේ අපි ඉගෙන දෙවෙනි එක සමානයි ඒට. ඔන්න A බා කියන්නේ A බා B ඒ බාර් බී හරිද ඔන්න ඕක තමයි උතන ඉතුරු වෙන්නේ ඒ බාර් බී වෙනවා දැන් ඕකත් අපි ප්‍රූව් කරා දැනට එතකොට ලෝස් කීයක් කියලා දීලා තියෙනවද දැනට ලෝස් 8ක් කියලා දීලා තියෙනවා 8ක් ලෝස් 8ක් හරිද ඊළඟට ඩෙන්ටිටි ලෝ එක යටතේ හතරක් තියෙනවා ඒත් මේකත් මේ ඩෙන්ටිටි ලෝ එක තමයි ඩෙන්ටිටි ලෝ එක එක යටතේ හතරක් තියෙනවා දැන් මේ 9 වෙනි එක තමයි කරන්නේ
නවවෙනි ලෝ එක අයිඩෙන්ටි ඒ කියන්නේ මෙන්න මේක තමයි නවවෙනි ලෝ එක. ඒ මොකද්ද ඒක? දැන් හරි අපිට අරකන හිතා ගන්න පුළුවන් මෙන්න මේක මෙහෙම තිබ්බට පස්සේ හරි ඒ කියයි. හරිද? ඒ ඕකේ ඒ හැබැයි මේක ඒක කොහොමද මේක මෙහෙම වෙන්නේ නේද? මොකද මේකේ ප්‍රකාශන ගොඩක් තියෙනවා ඒත් ඒට සමානයි. කොහොමද එහෙම වෙන්න පුළුවන්ද? අපි බලමු ඉතින් කොහොමද කරන්න තියෙන්නේ? ට්‍රුත් ටේබල් එකක් ගහමු. එතකොට සත්‍ය සත්‍ය ඔප්පුවේ මේකේ ඉන්පුට්ස් කීයක් කියනවද? දෙකක් තියෙනවා. එහෙනම් AB කියලා අනෝන අනින්න බිඳුව එක බිඳුව එකයි. AB හදනවා AB බා හදනවා ඊට පස්සේ A B ගන්න AB බා හදනවා හරිද ඔන්න ඔක හදන්න අයිටි ඊට පස්සේ AB කියන්නේ මොකද්ද මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි එතන එක එතකොට මෙතන B බා ඒ කියන්නේ මෙන්න මේක අනුපූරකය ඒ ගුණ වෙනවා මේක අනුපූරකයත් එක B කියන අනුපූරකයත් එක්ක. ඒ බිඳුව වරක් මෙතන බිඳුවට නෑ මොකද මේ බීජ අනුකූල කියන්නේ එහෙනම් එක එන්න බිඳුව වරක් එක ඒත් බිඳුව එතකොට මෙතන බිඳුව වරක් බිඳුව එක් වරක් අන්න මෙතන එක් වරක් එක එන්න එක මෙතන එක් වරක් බිඳුව අන්න එහෙම දැක්කේ දැන් එතන මේ දෙක එකතු වෙනවා මෙන්න මේ දෙක එකතු වෙනවා බිඳුව ඒක බිඳුව ඒත් බිඳුව එක එක එකයි බිඳුවයි එකයි එතකොට අපිට බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේක සමාන නේද? මේකට මේක සමානයි. කියන්නේ මෙන්න මේක ඔප්පු වෙලා තියෙනවා. මේ දෙක සමානයි කියලා. හරිද? ඒ දෙක සමානයි කියලා ඔප්පු වෙලා තියෙනවා. නවවෙනි ලෝ එක. නවවෙනි ලෝ එක. ඊට පස්සේ අපි බලමු. කියන්නේ ප්‍රකාශනයක් අපිට කරත් AB සම්පූර්ණ බා C AB උතර පේනවා. කළු පෑන් AB රජ සම්පූර්ණ බා C බා එතකොට මෙතන C AB ගේ සම්පූර්ණ බා ඔක ක්ලියර්නේ දැන් ඕක අපි කොහොමද මෙන්න මේ විදිහට හදාගන්නේ ඒ කියන්නේ අපි මෙතනින් හොයාගන්න ඕන මොකක්ද ඉස්සෙල්ලා A කියන එක හොයාගන්න A දැන් ওই පද දෙකේම තියෙන එකක් අපි ගන්න ඕනේ A කියලා දැන් මේ A නේ මෙතන පද දෙකේම A තියෙනවා හරිද එහෙනම් මෙන්න මේක නේද අපි මේක දාගමු ඔය මේ පළවෙනි කමියුනිටි ලොස් එකෙන් අහලා මෙන්න මේ ටික එක පැත්තකට හදාගමු AB බා C බා ගන්න මෙතෙන්ටත් දැන් AB බා C හරිද එතකොට ඕක අපිට දාන්න පුළුවන් මේ මේකට අර මොකද්ද මේ දැන් මෙහෙම තියෙනවනේ මේ කෙලින් ඔක අර එකක් කරගත්තොත් අපි දැන් ඔක කොහොමද කරන්නේ ඒ කියන්නේ දැන් අපි ඒක හදාගෙන තියෙන්නේ හරිද එතකොට මේ මෙතන බලන්න මේ ප්‍රකාශනයේ
මේකේ තියෙන අර බීට බී ඩෑෂ් කැපිලා වගේ එකක් තියෙනවා. එහෙම එකක් නේද තියෙන්නේ. දැන් අපි මෙතන හදාගෙන තියෙනවා. හරිද? මෙතන පේනවා බීගේ මේ බී ඩෑෂ්නේ ඇත්තරම තියෙන බී ඩෑෂ් කියන එකනේ. බීට බී ඩෑෂ් නිකන් කැපිලා ගිහිල්ලා වගේ එකක් මෙතන පේනව නේද? අපි දැන් මෙතන A කියලා ගත්තේ මොකද්ද මේ ප්‍රකාශනේ? AB සම්පූර්ණ බා. අපි ඒක හදාගත්තා. එතකොට B කියලා කියන්නේ හිතන්නේ මොකද්ද? මෙන්න C බා. එතකොට B ඩෑෂ් කියලා හිතන්න වෙන අපිට C. එහෙනම් මේකට මේක නිකන් කැපිලා ගිහිල්ලා වගේ එකක් නේද? හරි. එතකොට ඒකට ඒක කැපිලා ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන්නේ මොකද්ද? AB ධන AB බා ධන AB බා. හරිද? දැන් එතකොට අපි මේක A ධන A කියලා ගත්තොත් ඒකේ අන්තිම එක මොකද්ද? A ධන A අර කලින් එකේ මොකේද මේ ඩෙන්ටිටි ලෝ වල පළවෙනිටම කියලා දෙන එකේ A ධන A සමානයි Aට. එහෙනම් මේකේ AB හරිද? ඔන්න ඕක තමයි ෆයිනල් ආන්සර් එක. AB. දැන් එතකොට මේවා 9ක් කියලා දීලා තියෙනවා මොනවද ලෝස්. ලෝස් 9ක් කියලා දීලා තියෙනවා. හරිද? ලෝස් 9ක් කියලා දීලා තියෙනවා. අවුන් ගේස් කරවන්නට කියලා ඩෙන්ටිටි ලෝ එක තමයි අන්තිම එක. හතරවෙනි එක. ඩෙන්ටිටි ලෝ. හරිද? ඩෙන්ටිටි ලෝ එකේ ඒ කියන්නේ හතරවෙනි මේක හතර මේකේ ඇතුළෙත් හතර හැබැයි පිළිවෙලින් ගත්තොත් 10යි. මෙච්චර වෙලා මේ 10 වෙනි ලෝ එක තමයි දැන් කරන්නේ යන්නේ. 10 වෙනි ලෝ එකේ තියෙන මොකද්ද? අ, A ධන A ධන B A ධන A ධන B හරිද? A ධන B බා A ධන B බා සමාන වෙනවා 8. ඉතින් කලින් එකේ කිව්වේ මොකද්ද? AB ධන ඒ කියන්නේ AB ධන AB බා. ඒ කියන්නේ ගුණිතයක් නෙමෙයි මේ අතර තිබ්බ. හැබැයි මේක එහෙම නෙමෙයි. එකතුවක් තියෙනවා වරහන් ඇතුලේ ගුණිතයක් තියෙනවා අන්නේ දෙක මැද. ඒකත් ඒ වලට සමානයි. ඉතින් සමානයි කියවට බෑනේ නේද? එහෙම පුළුවන් සමානයි කියවට පුළුවන්. අය මොනවද කරන්න ඕන? එහෙම නම් ට්‍රුත් ටේබල් එකක් ගහලා මේක ප්‍රූව් කරන්න. අපි එහෙනම් කරමු. A B මේ තියෙන්නේ මෙතනනේ. බිඳුව එක බිඳුව එක බිඳුව එක බිඳුව එක හරිද? ඔව් මෙතනනේ. A ධන B A ධන B බා A ධන B A ධන B බා හරිද? එතකොට A ධන B කියන්නේ මෙතන බිඳුවයි එකයි එකයි එකයි. එතකොට A ධන B ඩෑෂ් කියලා මෙතන කියනවා. එතකොට මෙතන එකයි මෙතන බිඳුවයි මෙතන එකයි එතකොට එතන එකයි කියන්නේ එකයි මෙතන එකයි. ඊට පස්සේ මෙන්න මේ දෙක ගුණිතයක් තමයි කියන්නේ බිඳුවරක් එක බිඳුව එක්කරක් බිඳුව බිඳුව එක්කරක් එක එක්කරක් එක. දැන් එතකොට අපිට පේනවා මොකද්ද වෙලා තියෙන්නේ මෙන්න මේ ඒකයි මේකයි සමාන වෙලා කියලා නේද? අන්න ඒකයි ඒකයි සමානයි කියලා අපිට පෙන්වන්න මෙතනින්. එතකොට අපි ප්‍රකාශනයක්
ඔන්න දැන් ටිකක් ප්‍රකාශන දරුණු වෙලා නේද? ප්‍රකාශන ටිකක් දරුණු වෙලාද? ඇයි? මෙතන P බා P බා කියුගෙත් සම්පූර්ණ බායන. P බා තියෙනවා මෙතන. හරිද? මේ P බා තියෙන්නේ. P බා තියෙනවා. I Q තියෙනවා. හැබැයි ඒකෙත් සම්පූර්ණ බා තියෙනවා. ඉතින් සම්පූර්ණ බා තියෙනවා. හරිද? දැන් කොහොමද මේක පොඩ්ඩක් අර පොඩ්ඩක් ඉස්සෙල්ලා මේක බලමුකෝ. ඒ දැන B. එතකොට මේකෙත් තියෙන්නේ මොකද්ද? මේක ඩ්‍රොප් වෙලා ගිහිල්ලා වගේ නේද? මෙන්න මේ. අපි මේකෙන් හදාගමු ඉස්සෙල්ලා එහෙනම් මොකද්ද? P බා එකක් දැන් ඔය එතන මේ මොකද්ද? අපි දැන් හදාගන්න ඕනේ A එකක්. A එකකට ගැලපෙන්නේ මොකද්ද මෙතන? R බා එක නේද ගැලපෙන්නේ මේ දෙකේම තියෙන නිසා. එහෙනම් මෙතන R බා මේක දාගත්තා. P බා Q R බා දාන P බා Q ගේ සම්පූර්ණ භාගය. හරිද? එතකොට ඔන්න ඔය විදිහට අපි ඕක ලියා ගන්න. ඕක ලියාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඔතන ඔතන ඩෑෂ් එකක් නේ දැන් මේ තියෙන්නේ බලන්න. උම්, දැන් හරි. මේ P බා Q තියෙනවා. මෙතන P බා Q එකක් තියෙනවා. හරිද? මේ දෙක සමානයි. හැබැයි මේක අපි ගන්නවා B කියලා. මේකත් B කියලා ගන්නවා. මේකට උඩින් තියෙනවා ඩෑෂ් එකක්. එතකොට මේකේ ඩෑෂ් එක නේද මේක? හරි. අන්න එහෙනම් මෙන්න මෙතන කැපී කැපී යන්න පුළුවන්. මේකයි ඩ්‍රොප් වෙනවා. එතකොට අන්තිම උත්තරේ එන්නේ මෙතනින් R මෙතනින් R. හරිද? හැබැයි මේ R ගුණ කරාම ඒ වරක් ඒ කීයද? ඒ. අන්න ඕක තමයි ආන්සර්. හරිනේ. දැන් අපි ලෝස් මෙතන 10ක් කරා. හරිද? ලෝස් 10ක් කරා. ඒ වගේම තව ලෝස් 12ක් විතර කියලා දෙන්න තියෙනවා. පොඩි පොඩි ඒවා කියන්නේ පොඩිම නැහැ. දැන් ඊළඟට තියෙන එක දිගට කරන්න ඕන මේ redundancy අතිරික්තතා න්‍යාය කියන එක. ඒකේ තියෙනවා කෙලින්ම එකම 10ක් තියෙනවා. ඒ 10 එක දිගට කරන්න ඕනේ. දැන් ඔන්න ඔතනින් මා ඔතනින් 9යි 10යි ගොඩක් වැදගත් ඕ ලෙවල් වලට යන වැදගත්ම තරම්. 9යි සහ 10යි. මේ මෙතන මේ 10 වෙනි එකයි මීට කලින් කරපු 9 වෙනි එකයි. මේක ගොඩක් වැදගත් ඕ ලෙවල් වල. හරිද? 9 10 ලෝස්. හරි. එතකොට මෙතන ඉඳලා ඉතුරු ලෝස් තව තියෙනවා තව 12ක් වගේ තියෙනවා. ඒ ටික අ, ඊළඟ දවසේ කියන්නේ ඊළඟ වීඩියෝ එකේදී එතකොට මම මේක වීඩියෝ එකක් විදිහට දානවා මේ ඊළඟ වීඩියෝ දැන් එතකොට වීඩියෝස් දෙකකට කරලා තමයි දාන්නේ ෆස්ට් වීඩියෝ එකේ මේක ඊළඟ වීඩියෝ එකේ ඉතුරු සෙට් එක දානවා එහෙනම් ඊළඟ දවසේ ඉතුරු ටික කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්